ඔයාට අංක කීපයක් 28 වතාවක් කියලා ඔයාගේ හිතේ තියෙන බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන් කිව්වොත් ඔයා පුදුම වෙයි නේද? ඉතින් ඔයාට මුදල්, ආදරය, රැකියා, අධ්‍යාපන ජයග්‍රහණ, විවාහ, විදේශගත වීම, ව්‍යාපාර දියුණුව වැනි ඕනෑම දෙයක් ලබා ගන්න ඕන. Hi, I'm Tasha. Welcome to my Hypnotic Rahas YouTube channel. මම ඔයාට ආරාධනා කරනවා මාව subscribe කරලා තියාගන්න කියලා. ඔයාට අංක කිහිපයක්, ඒ කියන්නේ numbers කිහිපයක් 28 වතාවක් කියලා manifest කරලා ඔයාට ලස්සන වෙන්නත්, ඔයාට ඔයා කැමතිම ආදරයක් ලබා ගන්නත් පුළුවන් නම් ඔයා කොච්චර කැමති වේද? හැබැයි ඔයා Graboid cards අංක දන්නවනම් ඔයාට පහසුවෙන් ඒ සීනය සැබෑ කරගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාට කියන්න යන්නේ ලෝකේ බොහෝ ප්‍රසිද්ධ, ඉතාම සාර්ථක Graboid cards ගැන. Graboid cards වලින් ඔයාට කැමති කෙනාගේ ආදරය, ආකර්ෂණය කරගන්නත්, ඒ කියන්නේ ආදරය සම්බන්ධ ඕනෑම දෙයක් ඔයාට සාර්ථක කරගන්නත්, ඒ වගේම ඔයාගේ ලස්සන සුන්දරත්වය වැඩි කරගන්නත්, ලස්සනට අපේ ශරීරය පිරිපුන්ව හැඩට හදාගන්නත්, දීප්තිමත් සමක් ලබා ගන්නත් වගේම මේ ආකාරයට ඔයා කැමති විදියට ලස්සනට ඉන්නත් පුළුවන් වෙනවා. දැන් අපි බලමු Graboid cards මේ සඳහා යොදාගෙන ඔයා කැමති ප්‍රාර්ථනාවක් manifest කරන්නේ කොහොමද කියලා. අපිට මේ සඳහා ඕන වෙන්නේ අංක කීපයක් ලිවිය හැකි කඩදාසි කෑල්ලක්, ඕනෑම පාටක පෑනක්, ඒ වගේම බීමට සුදුසු වතුර සහිත වීදුරුවකුත් ඕන වෙනවා. දැන් අපි බලමු මෙය කොහොමද කරන්න කියලා. අංක ලිවිය හැකි කඩදාසි කැබැල්ල අරගෙන ඔයාගේ ප්‍රාර්ථනාවට අදාළ එයට සුදුසු Graboid card එක, ඒ කියන්නේ අංක පේලිය තෝරගන්න. මම මේ සඳහා අවශ්‍ය වෙන Graboid card අංක ලිස්ට් එකක් මේ වීඩියෝ එක අවසානයේ දාලා තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ Graboid card ලිස්ට් එකේ ලින්ක් එක දාලා තියන්න. හොඳයි, අපි දැන් වීඩියෝ එකට යමු. ඔයා තෝරාගත් කෝඩ් එක කඩදාසි කෑල්ලේ පැහැදිලිව ලියන්න. එම Graboid අංක ලියනකොට හයියෙන් ඔයාට ඇහෙන මට්ටමට කියවමින් ලියන්න ඕන. ඔයා ලියන එම කෝඩ් එකේ අංක අතර පරතර තියෙනවා නම් ඒවා ගැනත් සැලකිලිමත් වෙලා එම පරතර, ඒ කියන්නේ gaps, ඒ ආකාරයට තියෙන විදියටම ලියා ගන්න. දැන් ඔයාට එම Graboid අංක ලියපු කොළ කෑල්ල ඔයා පුරවාගත් බීමට සුදුසු වතුර වීදුරුව යටින් තියාගන්න. මෙන්න මේ ආකාරයට. එහෙමත් නැත්නම් එම අංක ලියපු කොළය වතුර වීදුරුවේ අලව ගන්නත් පුළුවන්. මේ විදියට. හොඳයි. දැන් ඔයා විවේකීව ඉන්න. දැන් ඔයාගේ අත් දෙකෙන් හොඳින් වතුර වීදුරුව අල්ල ගන්න. ඔයා වතුර වීදුරුවට යටින් කොළ කෑල්ල තියලා නම් මේක කරන්නේ වතුර වීදුරුව උස්සලා අතට ගන්න එපා. එහෙම නැතුව අංක තියෙන කොළය ඔයා වතුර වීදුරුවේ අලවලා නම් මේක කරන්න යන්නේ වතුර වීදුරුව උස්සලා අත් දෙකට ගත්තට කමක් නැහැ. ඔයා මේක කරන මුල්ම අතාවේදී නම් ඔයා ලියාගත්ත Graboid අංක මේ වතුර වීදුරුව දෙස බලාගෙන ඔයාට ඇහෙන මට්ටමට හයියෙන් 28 වතාවක් කියන්න. නමුත් මුල් අවස්ථාවෙන් පසුව සෑම අවස්ථාවකම හිතින් මෙම අංක කියන්න පුළුවන්. හැබැයි ඔයා හොඳට මතක තියාගන්න අංක කියවන විට අංකයෙන් අංකය තමයි අපි කියවන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ විදියට. අපි මේ Graboid අංක කියවලා බලමු. 5යි 2යි 9යි 4යි 3යි 6යි 1. දැන් ඔයාට පැහැදිලි ඇතිනේ මෙන්න මේ ආකාරයට. නැතුව 529යි 43යි 61යි වගේ නෙමෙයි. දැන් ඔයාට පැහැදිලි ඇතිනේ මම කියපු දේ. ඒ වගේම අපි තවත් අංකයක් බලමු. 5යි 2යි 0යි
7යි 4යි 1යි 8. අපි මේක කියවනකොට මෙම අංක අතර පරතරය ගැන සැලකිලිමත් වෙලා තමයි කියවන්න ඕනේ. එහෙම නැතුව 5යි 2යි 0යි 7යි 4යි 8යි වගේ නෙමෙයි. මෙම අංක අතර පරතර, ඒ කියන්නේ ගැප්ස් තියෙන්න ඕන. දැන් ඔයා අංක කිව්වට පස්සේ දෑතින්ම වතුර වීදුරුව අල්ලගෙන වතුර වීදුරුව තියා බලාගෙන ඔයාගේ ප්‍රාර්ථනාව හොඳට මැනිෆෙස්ට් කරන්න. පුළුවන් නම් හොඳට විෂුවලයිස් කරන්න. ඒ වගේම ග්‍රැබෝයි අංක මැනිෆෙස්ට් කරනකොට හරිම සැහැල්ලුවෙන් hina වෙලා සතුටින් ඒවා මට හරි ගියා කියලා මැනිෆෙස්ට් කරන්න. ඒකට කිසිම නීතියක් බාධාවක් නැහැ. ඔයා කැමති විදිහට මැනිෆෙස්ට් කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට එම වතුර වීදුරුව බොන්නත් පුළුවන්. ඒකෙන් මෙම ග්‍රැබෝයි අංකවල ශක්තිය ඔයාගේ ශරීරයට ඇතුල් වෙනවා. ඊට පස්සේ ඔයාට විවේක සෑම පහසු අවස්ථාවකම ඔයාගේ ප්‍රාර්ථනාවට අදාළ අංකය මතක තියාගෙන 28 වතාවක් කියලා මැනිෆෙස්ට් කරන්න පුළුවන්. වතුර වීදුරුවත් අංකයක් යොදාගෙන මෙම මැනිෆෙස්ටේෂන් එක දිගටම කරන්නත් පුළුවන්. නැත්නම් මුල් අවස්ථාවෙන් පසුව අංක පමණක් මතක තියාගෙන මැනිෆෙස්ට් කරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම ඔයා කැමති නම් ඔයාගේ ප්‍රාර්ථනාවට අදාළ ග්‍රැබෝයි කෝඩ් එක ඔයා වතුර බොන බෝතලයක උනත් ලියලා හෝ අලවලා තියාගන්න පුළුවන්. එතකොට ඔයා වතුර බොන සෑම වෙලාවකම ඔයාට එම ග්‍රැබෝයි අංක පේනවා. ඒව කියවන්නත් පුළුවන්. ඒ වගේම මැනිෆෙස්ට් කරන්නත් පුළුවන්. ඔයා අරමුණු කීපයකට ග්‍රැබෝයි අංක පාවිච්චි කරනවා නම් ඒවා එකකට එකක් පටලව ගන්න එපා. ඔයාට අරමුණු කිහිපයකට උනත් එකපාර මැනිෆෙස්ට් කරගන්න පුළුවන්. ඔයාට විවිධ වූ අරමුණු වෙනුවෙන් අංක පෙළ කීපයක් තෝරාගෙන ඒවා මැනිෆෙස්ට් කරනවා නම් ඒ කියන්නේ ඔයාගේ බලාපොරොත්තු කීපයක් මෙනෙහි කරනවා නම් එකම වතුර වීදුරුව ඒ සඳහා යොදා ගන්න බෑ. ඒවා වෙනත් අරමුණු නිසා වෙනම කොලයක ලියලා වෙනත් වතුර වීදුරුවක අලව ගන්න ඕන. ඒ වගේම ඔයා මේකත් හොඳට මතක තියාගන්න. මේ ප්‍රබල ග්‍රැබෝයි අංක එක අරමුණක් වෙනුවෙන් වරකට කියවිය යුතු අවම වාර ගණන 21ක්. නමුත් ආට 108 වතාවක් කියවන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ වගේම සමහර ග්‍රැබෝයි අංක ඊටත් වඩා වැඩි වාර ගණනක් කියවිය යුතු වෙනවා. එවැනි අංක කිය යුතු වාර ගණන ගැන අංකත් සමග සඳහන් කරනවා. ඒ වගේම තමයි මෙම ක්‍රමවේදය පැය 24ක ක්‍රමවේදයක්. මෙතඩ් එකක්. ඒ කියන්නේ පැය 24ක් තුළ අපට මේවායේ ප්‍රතිඵල ලැබෙනවා. මේවා එක දිගට කළ යුතු දින ගණනක් නැහැ. ඔයාට කැමති දිනවලදී කරගෙන යන්න පුළුවන්. මේ ප්‍රබලත්වය බලය පැය 24ක කාලයක් තමයි පවතින්නේ. නමුත් ඔයා එක දිගට දින 21ක් මෙම ක්‍රමවේදය කරගෙන ගියොත් ඔයාට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මෙම ග්‍රැබෝයි අංක භාවිතා කරනකොට ඔයාට කැමති law of attraction method එකක් මේ සමගම කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාට ඉතා වැදගත් දෙයක් තමයි මේ අංක සමග ඔයා මැනිෆෙස්ට් කරනකොට ඔයාගේ මනස ධනාත්මකව තියාගන්න ඕන. ඔයාගේ මනස එක අරමුණක නැත්නම් මනස ඔයාට එක අරමුණකට ගන්න ඔයා සුදුසු බයිනරල් සංඛ්‍යාතයකට සවන් දීලා මෙම ග්‍රැබෝයි අංක මැනිෆෙස්ට් කරන්න. උදාහරණයක් හැටියට ඔයාට ලස්සන වෙන්න ග්‍රැබෝයි අංකයක් භාවිතා කරනවා නම් ඒකට අදාළව තියෙන බියුටි බයිනරල් වීඩියෝ එක ඔයාට අහන්නත් පුළුවන්. දැන් ඔයාට එම වීඩියෝ එක දකුණු පස උඩින් පේනවා ඇති. ඒ වගේම ඔයාට ආදරයට සම්බන්ධව, ඒ කියන්නේ ආදරය ලබා ගැනීම සම්බන්ධ දෙයකට ග්‍රැබෝයි අංකය භාවිතා කරනවා නම් ඒකට අදාළ බයිනරල් සංඛ්‍යාත සහිත වීඩියෝ එකක් තෝරගෙන ඒකටත් සවන් දීලා ග්‍රැබෝයි අංක මැනිෆෙස්ට් කරනවා නම් ඔයාට ඉතා ඉක්මනටම ඔයාගේ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන්. මට හිතෙනවා ඔයාට මේ පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් ඉතාම පහසු මෙම ක්‍රමවේදය කරලා ඔයත් ඔයාගේ බලාපොරොත්තු සඵල කරගන්න.
මෙම වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් එකක් දාන්න. ඔයාට ගැටලු ප්‍රශ්න තියෙනවා නම් පහතින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම දැන් ඔයාට ග්‍රැබෝයි අංක ලිස්ට් එක බලන්නත් පුළුවන්. හොඳින් බලලා ඔයාට ගැළපෙන ග්‍රැබෝයි අංක තෝරගන්න. නැවත හමු වෙනතුරු ඔයා සතුටින් ඉන්න.